शरणं गच्छामि धर्मं शरणं गच्छामि संघं शरणं गच्छामि සම්මා සම්බුදු සරණයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. 2023ක් වූ අද වෙසක් පුන් පොහෝ දවසයි. ගෞරවනීය පූජ්‍යපාද බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකින් උපුටා ගැනීමක්. අපිට මුළු ජීවිතයම සුවපත් කරවන බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච දවස අදයි. ගිනිගත් මරු කතරක් සදිසි මී මඩලට මල් වරුසාවක් සදිසි ශ්‍රී සද්ධර්ම ධාරා ඇදහැලෙන්නට පටන් ගත්තේ වෙසක් පුන් පොහෝ දවසකින් ආරම්භි ඒ අනුත්තර බුදු පෙළහැර නිසායි. හැම කෙනෙකුගේම ජීවිත වෙනස් වුණා. කරුණාව, දයාව උතුරා යන්න පටන් ගත්තා. වෛරය, ක්‍රෝධය, පරිගැනීම නැති වුණා. වියරු වැටුණු රජවරු ධර්මිෂ්ඨ වුණා. ධන මදයෙන් උමතු සිටුවරු මහා දානපතියෝ බවට පත් වුණා. හොරමැරකම් කරපු අය උපාසකවරු බවට පත් වුණා. රාජකුමාරවරු ස්වාමින් වහන්සේලා බවට පත් වුණා. රජකුමාරිකාවෝ භික්ෂුණීන් වහන්සේලා බවට පත් වුණා. මහ පොළොවේ ඇවිදගෙන ගිය මිනිස්සු අහසින් යන්නට පටන් ගත්තා. දිව්‍ය ලෝකයේ දෙවිවරු වැල නොකඩී උතුරු දඹදිවට දෙව්රම් විහාරයට එන්න පටන් ගත්තා. බ්‍රහ්ම රාජවරු බුදුරජාණන් වහන්සේව සරණ ගියා. අහෝ වෙසක් පුන් පොහෝ දවස ලෝකයට ආශිර්වාදයක් වුණා. ලෝකයට මහා පුදුම පෙළහරක් වුණා. එදා ලුම්බිනි සල්වනය සිහි වෙනවා. බුද්ධ ගයා සුද්ධ භූමිය සිහි වෙනවා. උපවර්තන සාලවණය සිහිපත් වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අද වගේ නේද ලෝකය එකලු කරන්නට සිරිපා සංගල මිහි මඩලට දිගු කළේ. අද නේද ලුම්බිනි සල් නොයන සිසාරා සාදුරාව පැන නැගුණේ. අද වගේ දවසක නේද බුද්ධ ගයා පින්බිමේ මහ පොළොවින් වජ්‍රාසනය මතු වුණේ. අද වගේ දවසක නේද දස බිම්බරක් මාරසෙනග උතුරු දිගින් බෝමැඩට ආවේ. අද වගේ දවසක හවස් කාලේ නේද අප මහා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට ලබනු පත්වනු පිණිස මාර පරාජය සිද්ධ කළේ. මේ දේවල් සිහිපත් වෙනවා. අද වගේ දවසක තමයි උපවර්තන සාලවනේ කඳුළු ගඟකින් පිරීලා ගියේ. දෙවිවරුන්ගේ නෙතඟට කඳුළු ධාරා ගලා හැලුනේ. මිනිසුන්ගේ නෙතඟට කඳුළු ධාරා ඉපදුනේ. අද වගේ දවසක වෙසක් පුන් පොහෝ දවසේ පායන වෙසක් සඳ මේ හැම දෙයක්ම දැකලායි තියෙන්නේ. වෙසක් සඳට පුළුවන් නම් ඔබට ඇසෙනසේ කතා කරන්න කකුසඳ කෝණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අසිරියත් ඔබට කියා පාවි. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු අනුහස බුදු මහිමය ඔබට කියා දෙයි. කතා කරන්නට පුළුවන් නම් පායන හිරු මඩල පායන සඳ මඩල කල්පස්ථායි මේ වස්තුන් මේ කල්පය පුරාවට නැසෙන්නේ නම් නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මිහි මඩලට පහළ වුණා කියන පණිවිඩය මේ කල්පස්ථායි වස්තුන් පවා කම්පණයට පත් වෙලා පිළිගත්තා. අප බුදුරජාණන් වහන්සේ ලෙසින් මිහි මඩලට ආශිර්වාදයක් වුණා. තුන් ලෝකයට සැනසෙල්ලක් වුණා. හදවතින් හදවට සුවපත් කරන සදාභාවී ජනානන්දය බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෝකයට කලාතුරකින් නමුත් ආශ්චර්යමත් පුද්ගලයෙක් පහළ වෙනවා. ඒ ආශ්චර්යමත් උතුමන් වහන්සේ කවුරුද? තථාගතෝ වරහං සම්මා සම්බුද්ධෝ.
තථාගත වූ අරහං වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. ඒ ආශ්චර්යමත් උතුමා වහන්සේ අසිරිය වයන්නට ගයන්නට ලියන්නට කියන්නට සමතෙක් මේ ජගත් මණ්ඩලේ නැහැ. ඒ උතුමන් වහන්සේ සරණින්ම අසිරිමත් රූපයක්, අසිරිමත් වේශ විලාසයක්, අසිරිමත් හැකියාවක්, අසිරිමත් පුණ්‍ය මහිමයක් තමයි මේ මහ පොළොවේ සිට වැඩ සිටියේ. අදවන් වෙසක් පුන් පොහෝ දවසක ලුම්බිනි සල්වනය ගැන සිහි වෙනකොට මොනතරම් වාසනාවක් එදා දෙවි මිනිසුන්ට තියෙන්න ඇද්ද? මේ මහ පොළොවට මහා බෝසතාණන් වහන්සේ වඩින මොහොත දැකගන්න අනේ අපිට පින් නැති වුණානේ. ඒ මොහොත දැකගන්න ලුම්බිනි සල් වෙනට මල් වලින් පිරි ඉතරි විහඟ මුළු රාවන් අනුරාවන් නංවද්දී සියතුන්ගේ අනුරාවන් ගීතනාද ඇසෙද්දී දෙව්ලොවින් බඹලොවින් සාදුකාර ඇසෙද්දී අප මහා බෝසතාණන් වහන්සේ බ්‍රහ්ම රාජවරුන්ගේ රන් දැලට වඩින අසිරිය මැවී පේනවා. අප මහා බෝසතාණන් වහන්සේ උපන් ඇසිල්ලේම සිරිපා පියුම් මහ පොළොවේ තැන්පත් කරන්න දිගු කොරන කොටම මිහි පොළොව පලාගෙන සත් පියුම් හාත්පස නැගුණු හැටි සිහිපත් වෙනවා. එදා දෙවියන්ට බ්‍රහ්මයින්ට මිනිසුන්ට එකම සැනකෙලියක් වූ එකම මංගල්‍යයක් වූ සම්බුදු අසිරිය මුවගින් වයා පමන කරන්නට බෑ. ඒ තරම් අසිරිමත් දවසක් මේ වාගේ වෙසක් පුන් පොහෝ දවසකයි. ඉතිහාසයේ පූජනීය ප්‍රථම මංගල දවස වෙසක් පුන් පොහෝ දවසයි. ලුම්බිනි සල්වනයේට වෙසක් සඳ උදා වෙලා, ලුම්බිනි සල්වනයේට වෙසක්ලා හිරු මඩල උදා වෙලා, ඉර හද මඩල අහස් කුසට නැගිලා, අහසේ තාරකා වූ ප්‍රකට වෙලා, හාත්පස ගම් දනව් ගහකොළ ඇලදොල සිසාරා, පර්වත කඳුරු සිසාරා, ඕලම්බක පද්මයන්ගෙන් සුපිපි සුවඳ පියුම් පිපිලා, බුදු පෙරහැරට මිහිකාන්තාව සූදානම් වෙලා, දස දහසක් සක්වල සූදානම් වෙලා ඉන්න වෙලාවේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ පෙරපින් නැති අසිරිමත් ජීවිතයක අනුහස කියා දෙමින් මේ මහ පොළොවට වැඩම කළේ. ඒ මොහොත සැබවින්ම ආශ්චර්යමත් මොහොතක්මයි. හැමගාකම මල් පිපිලා සක්වල ගැබ සුවඳ වෙලා බඹසුරනා දෙව් රජවරු සපිවරින් සාදු කියා ලුම්බිනියේ සල්වනයට අතරක් නෑ රැස්සෙනවා අහෝ පුදුම උදෑසනකි වදනින් සිරි කියනු නොහැකි හිරු සඳු එක විට නැගිලා තරුද දිලේ ආස පුරා කල්ප ගණන් පෙරුම් පුරා ඇස් මස් දනට පුදා අප සැමටම පිහිට වෙන්න ලෝතුරු බුදු බව ලබන්න රන්වන් සිරිපාදිගු කර බෝසත් පුතු වැඩම කළා. ලුම්බිනි සල්වනයට වැඩම කළ අප බෝසතාණන් වහන්සේ උතුරු දිසාවට වැඩම කළා. සිංහනාද නංවමින් මම දිනක ලෝතුරා බුදු වී ලෝසුතුන් ගලවමි කියන ප්‍රතිඥාව ලබා දුන්නා. දෙවි මිනිසුන්ට 29 අවුරුද්දක් ගත කරන ලද රාජ සුකුමාල ජීවිතය හැර දැම්මා. කන්තක හස්ති රාජයා සුදු පාටින් සැරසිලා ඉන්න මොහොතේ චන්න ඇමතිතුමා සමග ගමන් කළේ රජ මැදුර හැර දමා තපෝ වනයටයි. වෙසක් පුන් පොහෝ දවසේ ඇසළ සඳ උදා වී ඇති රාත්‍රියේයි ඒ විදිහට ගමන් කරලා අනෝමා නදී තීරයට වැඩම කළා. අනෝමා නදී තීරයේදී සුදෝසුදු වැලි තලාවේදී හමන මුදුසුදු පවන් අතරේදී ගටිකාර බ්‍රහ්ම රාජයා ලබා දුන්න අෂ්ට පරිස්කාර අත දරමින් මංගල කඩුවෙන් කේශස් ඡේදනය සිද්ධ කරලා කේශ කලාපයේ අහසට විසි කළා.
සක්දෙව් රජතුමා රන් කරඬුවක් පිළිගෙන හිසේ තබාගෙන දෙව්ලොවට වැඩමවාගෙන ගිහිල්ලා තවුසිතා දිව්‍ය ලෝකේ සිරුමින සෑය රන් වලින් රිදී වලින් මුතු වලින් මණික් වලින් ඉදි කරලා අද පවා ඒ කේශධාතුන් වහන්සේලාට වන්දනා කරනවා තුසිත දෙව්ලොව. රජ ඇඳුම් සියලු දේම අහසට විසිකලා ගලවලා බ්‍රහ්ම රාජවරු අරන් ගියා. බ්‍රහ්ම ලෝකයට සලුමිනි සෑයේ තැන්පත් කරලා අද පවා වන්දනා කරනවා. උත්තම පැවිදි ජීවිතයටපත් වූ අප බෝසතාණන් වහන්සේ දින 7ක් निराහාරව වැඩ ඉඳලා රජගහ නුවරට වැඩම කරලා පින්ඩ පාතේ ලබාගෙන බිම්සර රජතුමාට ප්‍රතිඥාවක් ලබා දීලා උරුවෙල් දනව්වට වැඩම කළේ ඉතිහාසයේ තාපසවරයෙක් විඳපු ලොකුම දුක උහුලනවා කියන බලාපොරොත්තුවකින් පුරා 6 වසරක් මුළුල්ලේ විඳින ලග දුක්ඛ ධර්ම සම්භාරය වචන වලින් කියන්නට බෑ. ඒ විඳපු දුක අපමණයි. ඔබට මට පිහිට පිලිසරණ සදා දෙන්ටයි ඒ මහා දුක අප භාග්‍යවතුන් වහන්සේ ඉහිළුවේ. ඒ දුක ඒ විදියට උහුලපු ආකාරය ගැන හිතනකොට පුදුම සංවේගයක් හදවතේ ඇති වෙනවා. වනාන්තරයක වනලැහැබක රජ කුමාරයෙක් අවුරුදු 6ක් එක විදියට දුක් විඳා කියනකොට මොන වගේ හැඟීමක්ද අපේ හදවතේ ඇතිවන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ කවුරු වෙනුවෙන්ද ඒ මහා දුක ඉහිළුවේ? කාට පිහිට වෙන්නද? එවන් දුකක් උහුලමින් වනාන්තරයකට වෙලා තපස්කම් කළේ ඔබට මට පිහිට වෙන්නයි. ඔබේ අපේ ජීවිතයේ අන්ධකාරය නැති කළා එකලු කරන්ටයි. ඔබේ සිත පිරිසිදු කරන්ටයි. අපේ සිත පිරිසිදු කරන්ටයි. ඒ ධර්මය කියලා දෙන්ටයි. ඔබේ අපේ ජීවිතේ වාසනාවන්ත කරන්ටයි. නැවත වතාවක් ඔබ සසර දුකට වැටිලා දුක් විඳිනවා බලායින්ට බැරි නිසායි. බෝසතාණන් වහන්සේ රජ මැදුරෙන් ඉවත් වෙලා තපෝවනයට වැඩියේ. හෙට දවසේ ඔබ പ്രേත ලෝකයට නිරය අපායට වැටෙනවා බලාගෙන ඉන්න බැරි නිසා අප මහා බෝසතාණන් වහන්සේ විමුක්තිය නිසා ඒ සොයාගෙන ගියේ බුද්ධ රාජ්‍ය පුද්ගලික ජයග්‍රහණයක් නොවේ දෙවියන් සහිත ලෝකයාගේ ජයග්‍රහණයක්. ඒ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ දෙවියන් සහිත ලෝකේ ඒ පොදු වස්තුව පොදු මණික පොදු රතනය. ඒ භාග්‍යවතුන් වහන්සේට ಜಾති ભેද තිබුණේ නැහැ. කුල මල ભેද තිබුණේ නැහැ. කාටත් එකසේ කරුණාව දැක්ුවා. කාටත් එකසේ මුදිතාව උපේක්ෂාව පාමින් මෙත සිත පාමින් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ අමාවේ මිහිර ප්‍රමාණ කරන්නට බෑ. දෙවියෙකුට බ්‍රහ්මියෙකුට නමුත් හිතන්ට බැරි මහා ආශ්චර්යමත් රූපයක් තිබුණු රූප සම්පත්තියක් තිබුණ රූපය පවා තේරුම් ගත නොහැකි ලෙස පුදුම ලෙස ආනුභාව සම්පන්නව බබලන කල්ලි දෙවියන්ගේ පවා නෙතකට මවිතයක් ඇතිවන්නේ මිනිස් ලෝකයේ කෙනෙකුට ඒ රූපේ ඇසුරේ හිතා ගන්නවත් බෑ. අබිනීල නෙතු සංගලින් ගලා කාන්ති මාලාව රශ්මි මාලාව හැම කෙනෙකුගේම හදවතට දිව්‍ය ඖෂධයක් බඳුනා. රාගයෙන් ඇවිලගත් සිත් ද්වේෂයෙන් මෝහයෙන් ජාති ජරා ව්‍යාධි මරණ වලින් පුපුර දමමින් ඇවිලගත් සිත් සදහටම නිවි සුවපත් උනේ අප භාග්‍යවතුන් වහන්සේ නිසයි. මේ දේවල් හොඳින් සිහි කරන්ට වටිනවා. මෙවන් වෙසක් පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයා පිම්බීමට වඩිනකොට බුදුරජාණන් වහන්සේ පෙර කාගෙන්වත් අහලා තිබුණේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩපිළිවෙල මේ ජීවිතයේ තථාගතයන් වහන්සේට කිසිම ගුරුවරයෙක් සිටියේ නැහැ. මේ ලෝකයේ සිද්ධාර්ථ කුමාර අවදියේ ඒ වගේම පැවිදි වුණාට පස්සේ කිසිම ගුරුවරයෙක් නැහැ හිටියේ. ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන්නේ බෝසතාණන් වහන්සේ සමග ඔවුන්ගේ දර්ශන ගැන සාකච්ඡා කළා පමණයි.
එහෙම නැතුව මහා බෝසතාණන් වහන්සේ ඔවුන් ඉදිරියේ දනින් වැටුනේ නැහැ. ඔවුන්ට වන්දනා කරන්නට ගියේ නැහැ. මේ ජීවිතේ මහා බෝසත් කුමරුකුගෙන් වැඳුම් ලබන්නට කිසිම කෙනෙකු නැහැ. ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ අනන්ත සසරක ගවේෂණය කළා. නිවන් මඟ කුමක්දෝ කියලා ඇස් දන් දුන්නා, හිස් දන් දුන්නා, මස් දන් දුන්නා. දන් නොදීපු එකම දෙයක්වත් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අපේ භාග්‍යවතුන් වහන්සේ මුළු ජීවිතයට සංසාරය පුරාම කැපකලේ පරෝපකාරය සම්පාදනය කරන්නට කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කියන ධර්මතා දෙකක්මයි ඒ භාග්‍යවතුන් වහන්සේ සංසාරයේ පුරාවටම වැඩම කළේ. භාග්‍යවතුන් වහන්සේට ශ්‍රී සද්ධර්මය උවන්වපු ඒ අතීතයේ හිටු භාග්‍යවතුන් වහන්සේලා දැක වදාලා නියත වශයෙන් මේ කුමරු දිනක සංසාර දුකින් සමුගන්නේ තනියම නෙමේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලායි කියලා ඒ උන්වහන්සේලා දේශනා කොට වදාලා ඒ පොරොන්දුව ඒ ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම මේ ජීවිතේ බලාත්මක බවට පත් වුණා. ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් උනේ අද වගේ වෙසක් පුන් පෝ දිනකයි. වෙසක් පුන් පෝ දවසක තමයි සකල විද මාරයන් පරාජය කළේ. ක්ලේශ මාර, ස්කන්ධ මාර, සම්මුති මාර මේ ආදී වශයෙන් අபிසංස්කාර මාර, දේවපුත්ත මාර නමින් හඳුන්වන සියලුම මාරයෝ පරාජයට පත් කළේ, සියලු මාරයන්ගෙන් ජයගත්තේ මෙන්න මේ වගේ වෙසක් පුන් පොහෝ දවසක. සදා අනුස්මරණීයයි. හැම කාලයකම සිහි කරන්නට වටිනවා. ඒ අනුස්මරණීය ජීවිතය ගැන හැම වෙලාවකම සිහි කරන්නට ඕන. ලුම්බිනි සල්වනේ රජමාලිගාවෙන් තපෝවනේට යලි කිසිදා හැරුණේ නෑ. ඒ අප මහා බෝසතාණන් වහන්සේ උරුවෙල් දනව්වේ බිහිසුණු සමය අවසන් කරලා සුජාතාව ලබා දුන් සේනානී දුව ලබා දුන් ශීරපායාසය වළඳලා නේරංජනා නදී තීරයට එනකොට නැවත වතාවක් ඒ ශ්‍රී ශරීරයේ රැස් මඩුළු නැගෙනවා. 32ක් වූ මහා පුරුෂ ලක්ෂණ නැවත වතාවක් පෙනෙන්නට පටන් ගත්තා. අවුරුදු 6ක් ඌලපු දුක නිසා නැති වෙලා ගියපු මහා පුරුෂ ලක්ෂණ අතුරුදහන් වෙලා තිබුණු ගියපු ආයෙත් ඒ මහා පුරුෂ ලක්ෂණ නැවත වතාවක් පෙනෙන්නට ප්‍රකට වුණා. අසිරිමත් වූ සම්බුදු බඳ පෙනෙන්නට දිලෙන්නට පටන් ගත්තේ වෙසක් පුන් පොහෝ දවසේයි. සුජාතාවගේ ශීර පායාසයේ පිඩු 49ක් කරලා වැළඳුවේ අද වගේ පොහෝ දවසකයි. අනෝමා නදී තීරයෙන් ලද පැවිදි ජීවිතය නේරංජනා නදී තීරයේදී මල්පල ගැන්වෙන්නයි යන්නේ. පිණ්ඩපාතයේ වළඳා රන් තැටිය අරගෙන අති නේරංජනා නදී තීරයට ගමන් කළා. මා ලෝතුරා බුදුවන බව නිසක නම් මේ රන් තැටිය මේ ගන්දලේ ඉහළට පාවි ඒවා කියලා අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයේ ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. වෙනස් වුණේ නෑ. ඉහළට ගසාගෙන ගිහිල්ලා ආවර්තයක් සුලියක ගිලිලා කකුසඳ කෝණාගම කාශ්‍යප කියන තුන් බුදුරජාණන් වහන්සේලාගේ රන් තැටි අතර තැම්පත් වෙලා තියෙන නාග භවනට ගමන් කළා. නාග භවනයේ ඉන්න නාග රාජවරුන්ට ඇසුණා මේ ශබ්දය. බලනකොට පේනවා නැවත වතාවක් මේ මී මඩලට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. මහා කාල නාග රාජයාට කියුණා පෙරේදත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඊයේත් පහළ වුණා. අදත් පහළ වෙනවා කියලා. බලන්න ඒ නාග රාජයාගේ තියෙන දීර්ඝ ආයුෂය, ඒ නාග රාජයාගේ තියෙන දීර්ඝ ආයුෂය කොච්චරද කියලා හිතා ගන්නට බෑ. ඒ නාග රාජයා තවම ඉන්නවා නාග ලෝකේ. බුදුරජාණන් වහන්සේලා 4 නමක් neතකින් දැකලා හිත පහදවාගෙනයි මේ නාග රාජයා ඉන්නේ. කොච්චර පිනක් රැස් වෙලා ඇතිද ඒ නාග රාජයාට ජීවිතේ. මතු ලෝකයට පහළවන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට ඒ නාග රාජයාට පින තියෙනවා. මේ මහා කාල නා රජතුමාට ඒ නාග රාජයා එදා
දැක වදාලා රන් තැටිය නාගලෝකයට එනවා. ඇවිල්ලා තැන්පත් වෙනවා. ඉන් අනතුරුව ප්‍රීති ഘോഷා කියමින් තුති ගීත නංවමින් විශාල නාගකාන්තාවන් කන්‍යාවන් පිරිවරාගෙන විශාල පිරිසක් සමග අප බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න ගයා ප්‍රදේශයට ඇවිල්ලා බෝසතාණන් වහන්සේට ඇසෙනසේ පෙනෙනසේ විවිධ විසිතුරු නර්තනයන් දක්වන්න පටන් ගත්තා. තුති ගීත ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මහාවීරයන් වහන්සේ අද තමයි තුන් ලෝකයේ දිනන දවස. මහාවීරයන් වහන්සේ අද තමයි තුන් ලෝකය ජය කෙහෙලි ජය මංගල්‍ය දකින්ට ලැබෙන දවස. මේ විදියට මේ ආකාරයෙන් එදා අප මහා බෝසතාණන් වහන්සේ පූජෝපහාර දැක්වා, ගෞරව බහුමාන දැක්වා. ලෝකයක් ජය ගන්නට පාරමී දම් පිරු ධර්මරාජයන් වහන්සේ බුද්ධ ගයා පිම්බිමට වඩිනකොට වජ්‍රාසන භූමිය මහා පුදුමයි, මහානුභාව සම්පන්නයි. බුදුරජාණන් වහන්සේලා 3 නමකට මහා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන්න උපකාර වූ අනුභව වූ ඇති පින්බිමේ වජ්‍රාසනය මතුවෙලා මහා බෝසතාණන් වහන්සේගේ නෙතු ගැටුණා. සොත්තිය බමුණා දුන් කුසතන අටමිට අතුරන්ට යෙදුනා වජ්‍රාසනයේ. සුත් අසූරියන් වජ්‍රාසනයක් තමයි. කිසිම හේතුවකින් මේ වජ්‍රාසනය කම්පා වෙන්නේ නැහැ, ඉරිතලන්නේ නැහැ, පොඩි වෙන්නේ නැහැ, කුඩු වෙන්නේ නැහැ. මහා බෝසතාණන් වහන්සේ නැගෙනහිර දිසාව බලාගෙන බද්ධ පර්යංකයක් බැඳගෙන තැන්පත් උනේ යලි කිසිදා නැකිටින්ට නෙමේ. ඇට, ලේ, මස්, නහර, මස් වැදලි ඉතුරු වුණොත් ඉතුරු වේවා කියන බලාපොරොත්තු වෙනුයි තැන්පත් උනේ. ඒ තරමින් මහා පුදුම වීරියක් පීඨවපු අප මහා බෝසතාණන් වහන්සේ සංසාරයක් පුරාවට ගෙනාපු පාරමී ධර්ම බලය ඇතිව මහා භූමියට සිරි නෙතු සංගල ශ්‍රී හස්තය දිගු කරලා පාරමී ධර්ම සම්මර්ෂණය කරන මොහොතේදී මිහි මඩල කඩා වැටිලා පැන නැගුණා, ගුගුරා රාව දුන්නා. දස බිම්බර මාර සෙනගද රැගෙන පැමිණි පාපී මාරයා පලා ගියා. දෙවිවරු නැවත වතාවක් මල් වර්ෂා වස්සද්දී ඇසල සඳ නැගී පායා උදා වී ආවා. ඒ මොහොතේ මලහිරු බැස යනවා. මහා බෝසතාණන් වහන්සේ රූපාවචර සියලු ධාන උපදවලා හමාරයි දැන්. සියලු අරූපාවචර ධාන උපදවලා හමාරයි දැන්. දැන් අප මහා බෝසතාණන් වහන්සේ අෂ්ට සමාපත්තිලාභී මහා ඍෂිවරයෙක් බවට පත් වුණා. තව නොබෝ වෙලාවයි ගතවන්නේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්න. තැන්පත් වෙලා වජ්‍රාසනයේ ස්වර්ණමය පිළිමයක් වගේ රෝම කූපයක්වත් හෙල්ලෙන්නේ නැහැ. අනෝමා නදී තෙරය දෙසින් හමනවා මද පවනක්. ඒ මද පවන බුදු බදේ දැවටෙනවා. බුදු බඳේ දැවටෙtti යම් සීතලක් සිසිලසක් බුදු බන්ට දැනෙනවා. ඒ හමන පවන පොද ආශිර්වාදයක් වෙලා සුවඳයි හාත්පස මල් සුවඳින් දෙවිවරුන්ගේ මල් වරුෂා නතර වෙලා නැහැ. එන්නම වැඩි වුණා. පසඟතුරු ഘോഷාව එන්නම වැඩි වුණා. නොඑක් විදිහේ දේවල් උක්කා දරන, පන්දම් දරන, ආලෝක දරන දෙවිවරු දිව්‍ය කුමාරිකාවෝ හාත්පස රැස් වෙලා බලාගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේට දැස ඔසවමින් ඉන්නවා. ඒ මොහොත හරිම ආශ්චර්යමත් මොහොතක්. ඇසල සඳේ සිසිල් කිරණින් හාත්පස සිසිල් වෙලා ලාදලු බෝපත් මදින් මද සෙලවෙනවා, ලෙලෙනවා. ඊටමත් ආශ්චර්යමත් පුදුම සහගත, ඊටමත් වර්ණනීය, අභිනීය, අභිලක්කිත රාත්‍රියක් එදා උදා වුණා. වෙසක් පුන් පොහෝ දවසයි. කල්ප ගණනක මහා වැරවැයමක් හමාර කරලා රාත්‍රියේ ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසාන ස්මෘති ඥානා ලෝකේ උදා කරගත්තා. ධර්මරාජයන් වහන්සේ එයින් පේනවා කල්ප කෙල ගණන්, සුවහස් ගණන් ඈත අතීතයේ සුළුපටු නැහැ. කල්පයක දිගපළල,
කල්පයක දිගපල්ල වචන වලින් ගණන් පතයකින් කියන්නට බෑ අපිට. ඒක මහා කල්පයක් ගෙවෙන්නට මෙච්චර කාලයක් යනවා කියලා. වර්ෂ නියමයක් කරන්නට බෑ. ඒ තරමින්ම කල්පය දීර්ඝයි. ඒ තරමින්ම අචින්තියයි. එවන් කල්ප අසංකේයයක් ගණන් ඉතිහාසගත වුණා. ඉතිහාසය පුරාවට පාරමී ධර්ම පිරුවා. ඒ ඉතිහාසය පුරාවට නොපැටලී දුක් නොවි හැම දුකක්ම විඳිමින් එකම අදිෂ්ඨානයකින් ගමන් කළේ අප මහා බෝසතාණන් වහන්සේ. මිනිස් ජීවිත කීයක් නම් මේ මහ පොළොවේ රජකම් කරන්ට ලබන්ට ඇතිද? ජීවිත කීයක් නම් ඔටුනු පලන් හිස් දන් දෙන්න ඇතිද? ජීවිත කීයක් නම් පපු මාංශය පලා සිව්පා සතුන්ට වලසුන්ට සිංහරාජයන්ට කොටියන්ට ව්‍යාග්‍රයන්ට කණ්ඩ දෙන්ට ඇතිද? අවස්ථා කීයක් නම් අත්පා කපද්දී ශාන්ති පාරමිතාව පුරන්ට ඇද්ද? ඒ වගේම තඹ සිඟිති දරුවන් අවස්ථා කීයක් නම් දන් දෙන්ට ඇද්ද කිව්වොත් ඔබ දන්නේ වෙසතුරු ආත්මයේදී දන් දුන් කතාව පමණයි. ඒ එකක් විතරයි. ඉතිහාස සංසාරයේ ජාලිය ක්‍රිෂ්ණ ජිනා වගේ දරුවන් කී දෙනෙක් දන් දීලාද මේ ලෞතුරා බුදු බව ලබා ගත්තේ? මන්ත්‍රී දේවිය වගේ කාවන් බිසවුන් වහන්සේලා කී දෙනෙක් දන් දීලාද මේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගත්තේ? අපේ බෝසතාණන් වහන්සේ මේ විදියට ඉතිහාසයේ පුරාවට නොදුන් දානයක් නැති තරම්, නොරැකි සීලයක් නැති තරම්, පුරුදු නොකරන ලද ගුණයක් නැති තරම් හැම ගුණ ධර්මයක්ම අඩුවක් නැතුව පුරුදු කළේ ඔබ මා සරණ ගිය ධර්ම රාජයන් වහන්සේයි. සියලු කෙලෙස් නසන්ටයි. බුද්ධ ගයා පින්බිමේදී පෙරවිසු කඳ පිළිවෙල දක්නා ඥාන බලය ආලෝක ධාරාවක් වගේ අතීත සංසාරයට යොමු වුණා. ඒ සංසාරයේ පුරාවට දිව්‍යෙන් දිව්‍ය ගෙවා සසර ගමන දැක වදාලා හේතුඵල දහමක් මෙහි සිද්ධ වෙන්නේ, මෙහි ක්‍රියාත්මක වෙන්නේ කියලා අප මහා බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා. ඉන් අනතුරුව බැලුවා මා පමණක්ද මේ බිහිසුණු සසරේ ඉපදී මැරෙන්නේ? බලනකොට පේනවා නෑ මා පමණක් නොවේ, අනන්ත අපමණ සත්වයෙන් ඉපදෙනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා. ඉන් අනතුරුව දැක වදාලා මේ සංසාරය කියන්නේ ඉපදී මැරි යන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් සෝසුසුම් වල නවාතැනක්, ලැබුම්හලක්, උප්පත්ති ස්ථානයක්. මේක තමයි සංසාරය කියන්නේ. මෙය දැකලා මේ දුක නැවත උරුම කරන්නට දුකට හේතුව අවබෝධ කරගත්තා. ඒ උතුමන් වහන්සේ මාර්ගය වඩමින් කෙලෙස් ධර්ම ප්‍රහාණය කරමින් ඉදිරියට ගමන් කළා. ධර්ම රාජයන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින රාත්‍රී යාමේදී අවසන් වේගෙන යත්ති අවබෝධ කළා දුක්ඛ ආර්ය සත්‍ය. මෙන්න දුක්ඛ සමුදය සත්‍ය, මෙන්න දුක්ඛ නිරෝධ සත්‍ය, මෙන්න නිරෝධය ඇති කරන්නා වූ ප්‍රතිපදාව කියලා අවබෝධ කළා. මේ විදියට අවබෝධ කරන්නට කොච්චරනම් සංසාරේ පෙරුම්දම් පිරුවද මේ පාරමී ධර්ම සියල්ලම හේතු වුණා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගැනීමට. දැන් උදෑසන වෙනකොට මල්පල ගැන්විලා වෙසක් සඳ බැස යන්නට ආසන්නයි. ලාහිරු මඩල නැගෙන්නට ආසන්නයි. බුදු හදවතේ වෙන කවරදාවක් නැති ඥානාලෝකයක් පහළ වුණා. ඒ ඥානාලෝකයට වැටහුණා මම දැන් කෙලෙස් ධර්ම ප්‍රහාණය කළා. අවබෝධ වී අවසන් වෙනකොට මහා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා තුන් ලෝකයක් සනසන ධර්ම රාජ වූ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් දෙවියන්ට බ්‍රහ්මයින්ට පෙනී ගියා. සම්බුද්ධ ජීවිතයේ අසිරිය අනන්තයි, අප්‍රමාණයි, භාග්‍යවන්තයි. ඒ අසිරිමත් වූ භාග්‍යවත් වූ ගුණ අම මිහිරෙන් පිරී ගිය තථාගත ශ්‍රී නාමයට මාගේ নমස්කාරය වේවා. ඔබ නිවී ගිය ඔබගේ සිත තැන්පත් සිතකින් බුදු ගුණ සිහි කරන්ට. शरणं गच्छामि।
සාදු